එංකේ පාටි ඕනට ටිප්ප නේද? අනේ නෑනේ මට නම් ඒක හොඳ නෑ. ඇයි එම කියන්නේ ඒක හොඳයිනේ. මට ඒ කෑම කාලා බඩරි දෙන්නත් ගත්තා. ඇත්තට වට බඩරි දුන්නද? ඔයා මෙතන ලස්සන කරලා තියෙනවා නම් හොඳයි. ඒ වුණාට පොඩි අවුලක් තියෙනවා වගේ. ඒ මොකද්ද ඒ අවුල? අවුල කමක් නැහැ ඉතින්. ලස්සනයි හොඳයි. ඒ වුණාට පොඩි අවුලක් තියෙනවා. මට චව් කිව්වා මෙතනට මේ සෙනගාඩුවෙන් එන්නේ මෙතන තියෙන පාටේ අවුලක් කියලා. එයා එහෙම කිව්වද? ඕවනේ එයාත් මට කිව්වා. මටත් පේන විදිහට මෙතන පොඩක් පාට අවුල්. ඔයාගේ කඩේ ලස්සනයි. ලස්සන්ට පිළිවෙලට තියෙනවා. හැබැයි මේකේ කෑම කොහොමද දන්නේ නේද? කෑමත් හරිම රසයි චංකි. එහෙනම් හොඳයි. කාලා බලමු එහෙනම් ඔයාගේ කෑම පොට. කාලා බලන්නකෝ චංකි. මේවා ස්වභාවික දේවල් වලින් හදලා තියෙන්නේ. එහෙමද? කෝ බලන්න. ආපෝ මේක හරි අඹුරහයිනේ. මට අපේ පින්කිත් කිව්වා මෙතන කෑම ටිකක් අඹුරහයි කියලා. එයාලා එහෙම කිව්වද? ඔව් එයාලා එහෙම කිව්වා. එයාලට ඔය කඩේ කෑම කාලා බඩත් විතරක් කිව්වා. එහෙනම් මම මේ කඩේ වහලා දානවා චංකි. මං ආස නෑ එහෙම වෙනවට. මේ ගමේ ඉන්න වැඩ මම කියලා තමයි කට්ටිය මට කියන්නේ. ඇත්තට? ඔයා වැඩ කියලා ඔයාට එයාලා කිව්වට මට නම් එයායි ඔයා ගැන එහෙම කියලා නෑ. එහෙමද? එයාලා මොනවද මං ගැන කිව්වේ? ඔයාට එයාලා කිව්වේ වගේ ඌව දුක හිතේ මං හිතන්නේ. මේ මොකද මේ උනේ? මම හිතන්නේ ඔයා හරි. මම වැඩෙක් නෙමෙයි. ඔයා කියන දේ ඇත්ත. මං හිතන්නේ දැන් මට වැඩ කරන්න බැරිද කොහෙද? මං වැඩෙක් නෙමෙයි. මම මේ කඩේ වහලා දාන්න තීරණය කරනවා. ඔයා කියන්නේ ඇත්ත. මං අද ඉඳන් වැඩ කරන්නේ නැහැ. මේ කඩේ වහලා දානවා. ඔයාට පේනවනේ මම මේක වහන්නයි හදන්නේ. යංකේ අද මොකද මේ අපේ බණීගේ කනෙත් වහලා? ඇයි මේ මොකක්ද ප්‍රශ්නේ? අද පින්කිගේ කනෙත් වහලා නැතිපේ. අද ඔක්කොමලා ඇයි මේ වහලා? අනේ මන්දනේ මං කොහොමද දන්නේ? එයාලගෙම තමයි යන්නේ. මෙන්න අපේ ලැම්බර්ට්ගේ කඩෙත් වහලා. ඒකනේ මෙහිම වෙන්න විදියක් නෑ. චංකිගේ මේ ඊරිසියාව නිසා මොකද වුනේ කියලා අපි ඊළඟ සතියෙන් බලමු. ඒක තමයි කියන්නේ රුසියාවටත් වඩා ලොකුයි ඊරිසියාවලු.